සුබ දවසක් හැම දිනකටම මම ලේසියෙන් රසට හදාගන්න රයිස් එකක් මට හිතුණා මේක හදන ගමන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. දැන් මම බත් එක ලිපේ තියලා තියෙන්නේ. ඊළඟට මම මේ විදිහට අලගෙඩියක් අරගෙන ග්‍රේට් කරගන්නවා. තාම කුකර් එක ඔන් එකේ තියෙන්නේ. මේ දැන් බත් එක උතුරන ගතිය අඩු වෙලා තියෙන්නේ. මම දැන් මේකට ග්‍රේට් කරගත්ත අල ටික මෙහෙම බත් එක උඩින් දානවා. දැන් රයිස් කුකර් එක ඕෆ් වෙන්න කිට්ටුයි තාම ඕෆ් වෙන්නේ නැහැ. හැබැයි වතුර ගතිය උඩට එන්නේ නැහැ මේ වෙලාවේ. මම දැන් මේකට මේ වගේ තක්කාලි කෑල්ලක් දා ගන්නවා. මම දැන් බිත්තරේකුත් කඩලා ඒ බත් එකට උඩට දාගත්තා. දැන් මේක වහලා තියන්න ඕනේ බත් එක ඕෆ් වෙනකම්. රයිස් කුකර් එක දැන් ඕෆ් වෙලා තියෙන්නේ. රයිස් කුකර් එකෙන් හට්ටිය ගන්න නැතුව මම මේක විනාඩි 10ක් විතර මෙහෙමම තියෙන්න ආරිනවා. එතකොට ඒක හොඳට තැම්බිලා එනවා. අද ගෙදරේ ලෝලු මුකුත් නැහැ. ඒක නිසා මම මෙතන රයිස් එකට දාන ගෝවා ටිකක් වෙයි ලුණු සුදු ලුණු කරපිංචා මෙහෙම කපලා ලෑස්ති කරගෙන තියාගෙන ඉන්නවා. රත් වෙන තියලා රත් වෙච්ච පෑන් එකට මේ වගේ පොල් තෙල් ටිකක් දාගන්න. මම දැන් මේ කපාගත්ත ලුණු ගෝවා ටික මෙහෙම බැද ගන්නවා. මගේ ළඟ තියෙනවා මේ කරාබුල් නැති එනසාල් දාලා හදාගත්ත පවුඩර් එක. මම මේ පවුඩර් ටිකකුත් මේකට එකතු කරගන්නවා. ඉරිස් 3-5 ඔක්කොම දාලා මේක බැද ගන්නයි තියෙන්නේ. දැන් රයිස් කුකර් එකෙන් බත් එක එළියට ගත්තා. දැන් මේ වගේ තමයි බත් එක තියෙන්නේ. බිත්තරේ හොඳට තැම්බිලා තියෙනවා. දැන් මම මේක පොඩ්ඩක් මේ වගේ උතරේ පොඩ්ඩක් කඩා ගන්නවා. තක්කාලි කෑල්ලත් හොඳට තැම්බිලා තියෙන්නේ. ඊට පස්සේ මම මේ ලුණු ටික බත් එකට දා ගන්නවා. දැන් තියෙන්නේ ලුණු ටිකක් දාලා මේ බත් එක කලවම් කරගන්න. මම දැන් බත් එක කනකොට බොන්න මැංගෝ ජූස් එකක් හදා ගන්නවා. මේකට අඹ කපලා දාලා සීනි ලුණුයි දාගෙන තියෙන්නේ. දැන් බ්ලෙන්ඩර් එකට වතුර ටිකක් දාලා ඒකත් මේ විදිහට දාගන්නවා. මේ වගේ තමයි මම හදාගත්ත බත් එක තියෙන්නේ. මේකට ආල දාලා තියෙන හින්දා රසට තියෙනවා. කරි එකක් ඕනේ නැහැ. මේක මේ කන්න පුළුවන් කරි එකක් නැතුව වුණත්. මගේ මැංගෝ ජූස් එක එහෙනම් මං ගිහිල්ලා එන්නම්. ඔයාලා ඔක්කොටම බුදු සරණයි. බයි.